හායි කොහොමද යාළුවනේ ආර්ට් ඔෆ් කුකින් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න දැන් අවුරුදු කාලෙනේ. අපි නම් පැණි වද හදන්න තමයි හදන්නේ මේ. මම ෂෝට් වීඩියෝ එකක් නම් දාලා තියෙනවා. අද ටවුන් යන්නත් තියෙනවා. දවල් වෙලා මේ සුදුමැණිකේට මේ ડોක්ටර් channel එකක් තියෙනවා. ඒකට යන්න කියලා. දැන් ඔන්න අපි මේ කොහොම හරි හදිසියෙ ලෑස්ති වෙලා ආවා. එන ගමන් මේ බඩගමුව කැලේ කුරුණෑගල ඔයාලා දන්නේ නැති ගොඩක් අය. ඒකේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක තිබ්බා. මේක ගොඩක් වෙලාවට තියෙනවා එතනයි මේ කුරුණෑගල වැවරවුමේ ඒ වගේ ඒ තැන්වල තියෙනවා දැකලා තියෙනවා. try කරලා තිබ්බේ නැහැ. අද ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලාම යන්න කියලා හිතුවා ડોක්ටර්ෙන්ට තව වෙලක් තියෙනවා. මේ ඇත්තටම මේ රසයි එතන. මෙතන අපි ගත්තේ මේ ෆ්ලේවර්ස් 6ක් තියෙන එක. ඊට පස්සේ මේ මල්ලි කිව්වා ෆ්ලේවර්ස් 6ක් තියෙන එකට වඩා මේ දෙකක් ගන්න ෆ්ලේවර්ස් 3 තියෙන. ඊට පස්සේ ඒක ගත්තා. රසයි ඉතින්. එක ෆෘට් ෆ්ලේවර්ස් ඉතින් තියෙන්නේ. කොහොම හරි මේ ඒකත් කාලා මේ වෙලාවේ මේ දවල් 12ට විතර මේ මාර රස්නේ. ඉතින් ඒ වෙලාවේ අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ડોක්ටර් ගාවට ගියා. ඉතින් ඒ ටික වීඩියෝ කරගත්තේ නැහැ. දැන් ඊට පස්සේ මේ අයියා කාලෙකින් ආවේ ගෙදර. ඉතින් එතකොට එද්දීන් රැවුලයි කොණ්ඩේ හොඳටම වවාගෙන ඉන්නේ. දැන් ඊට පස්සේ එයා කොණ්ඩේ කපන්න ගියා. අයියා හැමදාම ඉතින් කපන්නේ මෙතනින් තමයි. බලන්නකෝ වෙනස. මේ මට කොහොමද ගන්න බැරි වුණා අයියා කලින් හිටපු විදිය. එහෙනම් ඉතින් වෙනස ඉතින් ඔයාලා දන්නේ. කොහොම හරි මේ අයියට ඒක කපන අතරේ සුදුමැණිකට මේ යාළුවෙකුත් හම්බුණා යාගේ. ඒ දෙන්න ඉතින් ශ්‍රී ලංකාව කර හිටියා. කොහොම හරි පැය දෙකක් විතර සැලොන් එකේ හිටියා අපි. මේ කීයද කොත් තැඩි අකුල නැති වෙන්නේ. මේ කීයද කොත් නැනේ. අයියා ඉන්න දිහා මාර විදිහට අවුව මේ හොඳටම කළු වෙලා අයියා. ඉතින් එයාට ෆේෂියල් එකකුත් කරලා ඔන්න දැන් තමයි අයියාගේ හරිම පෙනුම ආවේ. කලින් හිටිය විදිය වෙනස් හොඳටම. ඊට පස්සේ අපි ගියා පොත් ගන්න. සුදුමැණික කීවේ එයාට මොනවත් එපා, කණ්ඩවත් කිසිම දෙයක් එපා, පොත් අරන් දෙන්න කියලා. එයා ගොඩක් ආසයි පොත් වලට. කොහොම හරි ටවුන් යවුනොත් එයා එක පොතක් හරි අරන් එන්නේ. ඊට පස්සේ දැන් අපි පවුනේ යාට කියලා මේ පොත් ටිකක් ගන්න අපි සමුද්‍රා බුක් ෂොප් එකට ගියා. අපි නිතරම ගන්න ඒකෙන් තමයි පොත් ඉතින්. යාට කතන්දර පොතුයි කතන්දර පොත් තමයි ගත්තේ. ඒ වෙලාවේ ගොඩක් වෙලා ගිහින් ඊට පස්සේ 3ට විතර අපිට තෝසේ කන්න ආසාවක් හිතුණා. ඊට පස්සේ අපි ඉස්සර ඉඳලම තෝසේ කන්න තැනක් තියෙන. ඊට පස්සේ අපි එතෙන්ට ගියා තෝසේ කන්න. මේ මාර්ම රසයි ඇත්තටම ටැමිල් කඩයක්. එයාලගේ ක්වොලිටි එකෙන්ම තියෙනවා. කරීස් වර්ග 6ක් විතර තියෙනවා. උඳු වඩේත් තියෙනවා. උඳු වඩේක ඒ ක්වොලිටියෙන්ම තියෙනවා. මාර්ම රසයි ඇත්තටම. ඊට පස්සේ අපිට මේ තව ඇඳුම් ටිකක් ගන්න තිබුණා. අපි නම් ඇඳුම් ගත්තා. අපි කිව්වේ මේ අපේ පවුලේ අයට gift විදිහට දෙන්න ගන්න තිබුණා. ඊට පස්සේ අපි ඒවත් අරගෙන මම බෑග් එකක් හොය හිටියේ ටිකක් ලොකු. මේ ඊට පස්සේ normal මම කොහොමද ආස නැහැ ඔය දිලිසෙන්න කෑලි ඔය බටන්ස් එහෙම එක එක කලර්ස් වලින් තියෙනවට මට මං හිතුවා හොයපු විදිහේ බෑග් එකක් හම්බුණා. ඊට පස්සේ ඒකත් ගත්තා. ඇඳුනුත් ගත්තා ඉතින් අපිට. කොහොම හරි මේ ඇඳුම් ඔක්කොම අරගෙන එළියට එද්දී රෑ වෙලා. ඒකලා පහවදා පැණිවලලු හදන්න දාගෙන හිටියේ. ඊට පස්සේ පැණිවලලුත් හදලා දා ඉතුරු වැඩ ටික ඉතින් කරගෙන ගියා. අවුරුදු දවස්වල vlog එකක් වලට ආය අරන් එන්නම් කොහොමද අපි අවුරුදු සැමරුවේ කියලා. ගිහින් එන්නම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.